මෝනින් අනේ ඉතින් උදේම කට් කරන වීඩියෝ එකක් තමයි අරන් ආවේ. ඉතින් මේ වගේ සෙන්ටිමීටර් 14 චූටි පොට් එකක හදපු මීඩියම් භාගයක් දාලා හදපු පැලයක්. ඉතින් ඔන්න ඔයාට සමහරට මල් එන්න චූටි පැල හදපු පොඩි පොට් එකේ හදපු මේ වගේ පැලයක් ඔයාටත් ගත්ත ගමන් කට් කරගන්න අදහසක් දෙන්න තමයි මේ විදිහට වීඩියෝ කරන් ආවේ. ඒත් එක්කම පිටිපස්සේ ලොකු බුෂ් එක කට් කරන්න ලෑස්ති. ඉතින් මට හිතෙනවා ගොඩාක් දවසකින් කට් කරන වීඩියෝ එකක් අරන් ආවේ නෑනේ. ඉතින් ඒ නිසා ඉන්න එක කට් කරන හැටි බලමු. ඉතින් ඔයා රෙඩිද? එහෙනම් කට් කරමුද අපි? අනේ ඉතින් මම මෙයාගේ ලොකුවට හිතන්න දෙයක් නෑ. මොකද හොඳට මුල් තියෙනවා. ඒ වුණාට මම අද කඳට ලොකු පැල ප්‍රමාණයක් තියන්න තමයි අදහස් කරේ. මොකද මම මේ පැලේ උඩ කොටසවත් දැන් මම අලෙවි කරන බලාපොරොත්තුවක් නෑ. මම ඒ නිසා ඔන්න මට වැඩිපුරම මෙයාව තව ටිකක් බෝ කරන්න ඕනකම තියෙන නිසා මං හිතුවා යටට ටිකක් වැඩිපුර කොළ තියෙනවා. මොකද එතකොට ඉක්මනට ලොකු නිරෝගී පැල ටිකක් මට ගලව ගන්න පුළුවන්. ඉතින් චූටි පිහියක් ගන්න මේ වගේ. මොකද එහෙම නැත්නම් පිහිය ගොඩක් ලොකු වුණොත් ඔයාට කට් කරගන්න අපහසු වෙයි. ඔයාට ලේසියෙන් කට් කරගන්න ඕන නම් මේ වගේ චූටි පිහියක් ගන්න අමතක නොකර. ඉතින් එහෙනම් අපි කට් කරමු. මම මෙහෙම කරද්දී හස්බන්ඩ් ගොඩක් ලොකු බුෂ් එකක් එකවරම කට් කරා. දැක්ක නේද ඔයා? ඉතින් කතාව නැතුව වැඩ කිව්වහම වැඩ ඉක්මන් නේද? ඉතින් මට ඕනනේ ඔයාලට මේක කියන ගමන් කට් කරන්න නිසා ඔන්න ඔය විදිහට තමයි මම කට් කරගත්තේ. ගහට ඇති වෙන්න මුල් මේ විදිහට තියෙන්න මම පැලේ කට් කරගෙන එයාව පැත්තකින් තියලා අමතක නොකර මම මේකට කොන්ඩිස් ටිකක් දානවා. ඉතින් බලන්න මෙයාගේ පොහට්ටුවක් ලස්සනට තියෙනවා. මම මේ පැලේ දැම්ම සේල් කරන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා මෙයාව සීසන් කරලා අලෙවි කරනවා කියලා. ඉතින් ඒ නිසා තමයි මම මෙයාගේ කඳටත් මෙච්චර කොළ තිබ්බේ. මට මෙයාව ටිකක් බෝ කරගන්න ඕන කියලා මම කිව්වනේ. ඉතින් මේ විදිහට අපි කොන්ඩිස් පාමසි වල කොන්ඩිස් තියෙනවා. ඉතින් මම හැමදාම කොච්චර කිව්වත් ආය ඉන්න නිසා තමයි මම මතක් කරේ පාමසි වලින් කොන්ඩිස් අරගෙන වතුර මිලිලිටර් 250කට ග්‍රෑම් 5ක කොන්ඩිස් පැකට් එකක් අරගෙන මික්ස් කරගෙන කොන්ඩිස් ද්‍රාවණය මේ විදිහට හදාගන්න. ගොඩක් අය අහනවා කොන්ඩිස් විතරද අපි දිලීරනාශක තමයි කට් කරාම ගන්න. ඉතින් ඔයාට කැමති දෙයක් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි මේ පැලේ හදලා වතුර ටිකක් දානවනේ. ඒ වතුර දානකොට කොන්ඩිස් එක හේදිලා යන. කියන්නේ අපි ගාන දිලීරය හේදිලා යන්න බෑ. එහෙම ගියොත් වැඩක් නැහැ. ආයෙ කැපුම් පාරට දිලීරයක් යන්න පුළුවන්. ඒ නිසා තමයි මම කොන්ඩිස් පාවිච්චි කරන්නේ. ඉතින් පේන ඇති මේ විදිහට පෝච්චිය හොඳට සිදුරු තියනවාද කියලා බලලා ගන්න. එහෙම නැත්නම් ඔයා හදපු පැලේ දෝස් ගාලා කහ වෙලා යන්න ගනි. ඉතින් ඒ නිසා ඔය චූටි කරුණු ටික අමතක නොකර මතක තියාගෙන මේ විදිහට ඔස්මොකොට් කැට 5ක් දාලා ඔයා මේ විදිහට හදාගත්ත වගා මාධ්‍යයේ පැලේ පොට් කරන්න. ලොකු දේවල් නැහැ. චූටි දෙයක් ඇන්තෝරියන් කියන හදන්න අමාරු වර්ගයක් නෙමෙයි. හැබැයි චූටි වැරද්දක් නිසා ඔයා ලස්සනට හදන පැලේ මැරලා යන්න පුළුවන්. හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. කැපුවට පස්සේ ගහ පාළ වෙන්න පුළුවන්. ඇත්තටම ලොකුවට පාළ වීමක් වෙන්නේ නැතුව මේ පොහොට්ටුවත් මැරෙන්නේ නැති වෙන්න, පොහොට්ටුවත් වැටෙන්නේ නැති වෙන්න ඔයාට හදාගන්න පුළුවන් නම් ඉතින් ඇත්තටම ඔයා සුපිරි වැඩේ නේද? ඉතින් අමතක නොකර මේ කඳ චුට්ටක් බුරුල් කරන්න. මොකද අපි චූටි පැලයක් නෙමෙයි පෝච්චියේ හැදුවේ. ඒ චූටි පැලේ තමයි ලොකු වෙලා මේ විදිහට මල් දීලා තියෙන්නේ. ඉතින් අමතක නොකර කඳ බුරුල් කරලා ඒකටත් මීඩියා ටිකක් දාන්න. ඉතින් ඔන්න අපි ෂාරෙට් බබා කැපුවද කියලාවත් හොයන්න බැරි වෙන්න එයා කට් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කඳ. පේනවා ඉතින් කඳට කොළ ගොඩාක් තියෙනවා. ඔයාලා හිතනවා ඉතින් ඇයි මෙච්චර කඳට මෙච්චර කොළ ගොඩාක්? ඇත්තට මෙහෙම කොළ ගන්නේ කොළ තියන්නේ අපිට කඳත් ගොඩාක් වැදගත් නිසා. මොකද අපි කට් කරලා